වෙහිකල් ගරාජ් අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ 2025 අවුරුද්දේදී බ්‍රෑන්ඩ් නිව් ගෙන්නපු 2025 නිෂ්පාදිත ස්කූටර්ස් වල මිල ගණන් සම්බන්ධයෙන්. මේක 2026 මුල් මාස කිහිපයකටත් මේ ගණන්ම තමයි යන්නේ. ගොඩක් වෙලාවට මේ අවුරුද්දේත් ලොකු වෙනස්කම් සිද්ධ වුණේ නැහැ මේ මිල ගණන් වලට. අපි මුලින්ම TVS පැත්තෙන් යමු. TVS N-Top 125 Race Edition. එහෙම නැත්නම් RE කියන එක ඔයාලට ගන්න පුළුවන් 8,39,000කට. N-Top 125 normal bike එක ඔයාලට ගන්න පුළුවන් කියනවා 7,69,000කට. N-Top 125 XP FI කියන එක ගන්න පුළුවන් ඔයාලට 8,39 ඉඳලා 8,50 වගේ ගාණක් තමයි අපිට සඳහන් වෙනවා දැක්කේ. ගොඩක් මේ බයික්ස් තිබුණේ නැහැ තාම. ඊට පස්සේ අපිට ගත්තොත් Yamaha Race ER 113cc Street Rally කියන එක 7,19කට ගන්න පුළුවන්. Race ER 113 Disc කියන එක 6,89කට ගන්න පුළුවන්. Race ER 125cc Disc කියන එක 8,24කට ගන්න පුළුවන්. ඒකටම සමහර කට්ටිය කියනවා Race ER 125 FI hybrid එකේ price එකත් 8,24ක් තමයි වෙන්නේ. Yamaha Race ER 125 Street Rally එක ගන්න පුළුවන් 8,54,000කට. ඊට පස්සේ බැලුවොත් Hero Zoom 110 bike එක ගන්න පුළුවන් 6,99කට. Hero 110 CE bike එක ගන්න පුළුවන් 7,19කට. Zoom 125R කියන bike එක ගන්න පුළුවන් 8,25කට වගේ ගානකට. ඊට පස්සේ අපි ගත්තොත් Honda PCX 160cc එක අපිට ගන්න පුළුවන් 19,75 ඉඳලා 22 වෙනකන් තියෙනවා. මේකේ අවුරුද්ද මත සහ විවිධ ග්‍රේඩ්ස් මත තමයි මේ වගේ වෙනස් වීම් සිද්ධ වෙන්නේ. ඊට පස්සේ PCX 125cc එක ගන්න පුළුවන් 17,000 ඉඳන් 19 වගේ පරාසයක් යන ගානකට. ඊට පස්සේ Honda පැත්තෙන් බලුවොත් Honda Dio DLX එක ගන්න පුළුවන් 7,35කට. Dio 110 ස්ටෑන්ඩඩ් එක ගන්න පුළුවන් 6,85කට. Dio 125cc එකකුත් එන කතාවක් තියෙනවා මෑත කාලිනව වෙයි ගොඩක් දුරට කියලා බලාපොරොත්තු වෙන්නේ. ඒක ගන්න පුළුවන් සාමාන්‍යයෙන් 8,20,000 සහ 8,50,000 වගේ අතර ගාණක් වෙයි කියන එක තමයි කියන්නේ. ඊට පස්සේ Suzuki පැත්තෙන් බැලුවොත් Bergman 125 EFI ආප් එකේ ස්ටෑන්ඩඩ් මොඩල් එක ගන්න පුළුවන් 8,39කට වගේ ගානකට. ඊට පස්සේ Honda එකෙන් ආවා ADV කියලා එකක්. ඒක 160cc ඒක ගන්න පුළුවන් 19,22කට වගේ ගානකට. ඉතින් මෙන්න මේවා තමයි ලංකාවේ ඇතුළේ ප්‍රසිද්ධම වෙච්ච ගොඩක්ම කටේ පාවිච්චි කරන ස්කූටර්ස් විදිහට ගන්නේ 2025 ආපු. මීට එහා ස්කූටර් එකක් ගැන ඔයාලට දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න අපි ඒකට උත්තර දෙන්න. ඉතින් මේ දේවල් තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. වාහන ගැන, අලුත් බයික් සම්බන්ධයෙන්, මේ වගේ මිල ගණන් වගේම එදිනෙදා ජීවිතේ වාහන ගැන දැනගන්න යුතු හැම දෙයක් ගැන, වාහන රිවිව් ගැන ගොඩක් වීඩියෝස් මේ channel එකේ දාලා තියෙනවා. ඒවා බලාගන්න කැමති නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා.